හරිනේ මේ වෙච්ච ජරමර වල ඇටියට නේද ඔන්න ගුලාබ් ගෙඩි ටික බැදුනා මේ පිරිසිදු තෙල් එක මේක අරන් තියාගන්න ඔයගලන්ගේ මේ අනිත් වැඩවලට මේ මම තෙල් චූට්ටයි දැම්මේ දැන් පුතේ අර සිරප් එක ආයි ලිපට තියන්න සිරප් එක ආයි ලිපට තියලා පොඩේ අනේ මිස් මා ඇයි පුතේ ආයි මොනවා හරි මිස් තාම බැදගත්තේ නැහැ කමන්නේ හිමින් බදින්න හදිස්සියක් නැහැ ඉතින් ඕක මේ මම කරද්දිම කරන්න ඕනේ කියලා එකක් නැහැ දැන් දන්නවනේ දැන් මොකද කරන්නේ මේ සිරප් ටික රත් කරලා ගුලාබ් ටික දාන්න සිරප් ටික රත් කරලා තමයි ගුලාබ් දාන්නේ හේතුව එතකොට තමයි හොඳට පැණි උරාගන්නේ දැන් මේකේ ගුලාබ් වලට කිමි දෙන්න ඉඩ මදි මේ කිමි දෙන්න ඉඩ මදි හරිනේ දැන් අපේ ගෙදර බොහෝ පිරිසක් බලාගෙන ඉන්නවා මේක කන්නේ ඒ නිසා මම මේ ඇස්ට්‍රා හැම ගොඩක් ඉතුරු වෙලා තියෙන නිසා මම දැන් වාඩි වෙලා හැමින් සැරේ තව ගුලාබ් ටිකක් අනනවා හොඳද නැත්නම් අද මට මේක බේර ගන්න වෙන්නේ නැහැ මෙතන ඔයගොල්ලොත් මේ තව ඉතිරි වෙලා තියෙනවා නම් මොනවා හරි ටිකක් අනන්න අනලා මේ ඔක්කොලටම දෙන්න ඔන්න සිරප් එක නටනවා මේ සිරප් එක නටද්දි මේ ගුලාබ් ටික දාගන්න දාලා මේකට හොඳට මේ පැණි ටික උරා ගන්න දෙන්න ඊට පස්සේ දැන් පිළිගන්නවන්න තියෙන්නේ තේරුණා නේ ඉතින් ලස්සනට පිළිගන්න මිස් පැණි එක ආයෙ රත් කරන්න ඕනේ ලිපේ කියලා. පැණි ටික ආයෙ රත් කරන්න ඕනේ පුතේ. නැත්තම් පැණි උරා ගන්න නෑ ගුලාබ් එකට. ආවන ගුලාබ් කන එක්කෙනා ඇවිල්ලා. ඔන්න ගුලාබ් කරලා පෙන්නන්න. මොකක්ද කරලා පෙන්නන්නද? පිළිගන්නන විදිහ. පිළිගන්නන විදිහ. දැන් මේක ලස්සනට ඔන්න ගුලාබ් ඈ. හරි. පිළිගන්වන්නේ ඉතින් මෙහෙමයි. මේ සරෙද්ද එවනම් මම ක්ලාස් එකේදී කියලා දෙන්නම්. ඌටි හයි බලන්න ඇවිල්ලා වැඩන් යාලු. ඔව් බඩු ඇවිල්ලා. ගුලාබ් ජාමුන් එක හැදුන වෙලාවට ආව පේනවනේ මෙච්චර වෙලා ආවේ නෑ. හැදුනනේ දැන් ආව දුවගෙන. හයි. අර මොනවද ඕනේ? What do you want? ලිප. අම්මෝ කටේ පිස්සු. මේ අක්කාතේ තියෙන මේ අක්කාතේ ගුලාබ් ජාමුන් තියෙනවා. දෙන්නේ නෑ මේ. හරි. ඉතින් ඔන්න දැන් මොනවද ප්‍රශ්න තියෙනවද? අනේ පුතේ දිය වෙච්ච බබාලට මොකද දාන්න හදුනේ බටර් වැඩි වුණා හොඳේ බටර් අඩුවෙන් ගන්න. ඔයගොල්ලෝ බටර් දාන්න ඇති මේස හැන්දෙන් එකකටත් වඩා. අරකින් හරියට කපලා ගන්න ඕනේ අර මේස හැන්දේ. දැන් අපේ ගෙදර ගුලාබ් කන්න කට්ටිය බලාගෙන ඉන්නවා. ඒ නිසා මම තව ටිකක් ඔය මගේ හිතේ පදමට දාලා මම ඉතින් ලොකුවට ටිකක් ඔන්න අනන්න හදන්නේ. දැන් ඉතින් ක්ලාස් එක එන්ඩ් කරමු අපි. ගුලාබ් කන්න තියෙන අපිට. දැන් මොන හරි ප්‍රශ්න තියෙනවද පුතේ? මොන ප්‍රශ්නේ තමයි? දැන් හැමෝටම හරි ගියා නේද? දැන් ඕගොල්ලන්ට තේරෙනව නේද? පළවෙනි කියන්නේ තමන් අත්දැකීමක් ලබා ගන්නේ නැතිව තමන් බලාගෙන හිටපු පළියට තමන්ට මේක හදාගන්න බැහැ කියන එක ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් නේ? ඔව් තේරුම් ගන්න පුළුවන් දැන්. උටි යන්න පුතේ යන්න. අම මේ චූටි කන්න ගහන්න. පොඩ ඉන්න. පොඩි යන්න. ක්ලාස් එක මේ
ක්ලාස් එක ගැන ඔයගලන්ට දැනෙන දේවල් මොන හරි තියෙනවා නම් ගෲප් එකට මැසේජ් එකක් දාන්න නැත්නම් ටීචර් මැසේජ් එකක් දාන්න. මොන හරි දැනගන්න ඕනේද? රසයි මිස්. රසයි තමයි මේක. ගොඩාක් රසයි. මොකද කිරිපිටි වලින් හදන කෑමක්නේ. මේක තවත් ගොඩාක් රසයි මේ පැය 3ක් විතර මේක පෙඟුනහම. අනිත් එක මේක චූටියට ගුලි හදන්න. මොකද මේ එහෙම අර මේ පැණි රස දෙයක් නිසා ගොඩක් කන්න හොඳ නෑ. තේරුණානේ? ඔයගලන්ට ස්වීට් එකක් විදියට තේ බොනකොට අම්මලට එහෙම හදලා දෙන්න පුළුවන්. ඔය ටික කිරි දදා මේ දැන් ඉතුරු ටික අනන ගමන් ඉන්නේ. ගෙදර අයට කන්න හදලා දෙන්න පුළුවන් නේ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ස්පොට් ටෙස්ට් එකට පාඩම් කරන්න ඕනි නේද? ඔව් පාඩම් කරන්න ඕනි. අර පේපර් 20ක් මම එවනවනේ ගෙදරට. ඒ ටික බලාගත්තාම ඇති. සාමාන්‍ය ප්‍රශ්න තියනවාද? පුතේ ප්‍රශ්න තියනවාද? මොන හරි තියෙනවා නම් අහන්න. දැන් හරි ගියා නේද දිය වෙච්ච බබාලා? දිය වෙච්ච දරුවන්ගේව හරි ගියා නේද බටර් අඩු වෙන මාම? වේලාව කොච්චර හම්බ වෙනවද ටීචර්? පැය දෙකමාරයි. කැම ජාති දෙකයි. තව ප්‍රශ්න තියෙනවද? දැන් ඉතුරු කිරිපිටි ටිකෙන් අනන්න පුතේ ගෙදර අයට කන්නේ තින්නේ ප්‍රමාණ තේරුණානේ. මිස් මගේ එක නම් දැන් බැදීගෙන යනවා. බැදුනට පස්සේ දාන්න දැන්. සිරප් එකට ලිපේ තියලා සිරප් එකට දාන්න. දැන් ඕගොල්ලෝ දන්නවද පුතේ ග්‍රෑම් දැන් කේක් එකම හදද්දිත් ඕගොල්ලන්ට ඔය විදිහට යෝගට් කප් එකෙන් එකයි. ඔය විදිහට මම මෙෂරින් එක කියලා දෙන්නම්. මිස් තුඹුරු පාට වගේ වෙනකම් බදින්න ඕනේද? ඕ මෙන්න මේ කලර් එක එන්න බදින්න ඕනේ මේ. පේනවද? තා පොඩ්ඩෙන් බිමට වැටෙනවා. මෙන්න මේ කලර් එක එන්න බදින්න. ලස්සනයි නේ කලර් එක. ආයේ ක්ලාස් එක කවද්ද තියෙන්නේ? මම ඒක ගෲප් එකේ ටයිම් ටේබල් එක දාන්නම්. හරිද? සතියේ දවස් 2යි තියෙන්නේ. 2ක් 3ක් විතරනේ. කැම ಜಾති හදාගන්න විදිහ අනුව ඒක ඩිසයිඩ් වෙනවා. ඉතින් ඔයගලන්ට සතුටුයිද? ඔයගලන්ට සතුටුද කියන්නේ ඒක තමයි මට දැනගන්න ඕනේ. අද ඉස්සෙල්ලාම කෑමක් හැදුවනේ. ඔන්ලයින් හදන එක අමාරුයිද? එච්චර අමාරුවක් නෑනේ නේ. මාළු පාන්ගේ මදදි තමයි එපා වෙන්නේ. පිටි අනදි දාඩිය වැක්කිරෙනවා. ඔව් මරු ටීචර්. ඒකනේ. හැබැයි ශානි මෙහෙමයි දෙමව්පියන්ට ගොඩාක් කරදර කරන්න එපා බඩු අරන් දෙන්න අරකයි මේකයි කියලා. දැන් අද වගේ නේ රෝස් එසන්ස් නැත්තම් කරඳ මුංගු. මට කතා කරලා මිස් මගේ එක හරි ගියා. හරි ගියාද? ඔව් මිස්. බටර් වැඩි වෙලා නේද පුතේ? ඔව් මිස් මම බටර් දැම්ම වැඩි. ඒකනේ බටර් වැඩි වෙලා අන්න තේරුණා නේද? අත්දැකීමක් ගන්න නැතුව මම ඔයාලට කිව්ව කතාව මතකද? ටීචර් මුලින්ම අග්ගලා හදපු දවසේ මගේ අග්ගලාව පුතේ තාත්තා කොල්ගේට් දැන් අපි දැන් කට්ටිය තේ බොන ලෑස්තිලා ඔන්න දැන් අග්ගලා ටික ඔයා කියන්නේ මේ සුහයිරා පොල් ගෙඩියෙන් ගැහුවා. මේ තාත්තට දැන් විහිළුවට යා හරිද පොල් ගෙඩියක් ගෙනල්ලා අග්ගලාවට ගැහුවා. පොල් ගෙඩිය දෙකට බින්දුනා අග්ගලාව කැඩුන්නේ නැහැ. ඉතින් ඔන්න ටීචර් මුලින්ම අග්ගලා හදපු දවස. වැලි තලප ඒත් එහෙමයි. වැලි තලපත් හරියට පැණි කරලා හරියට හදාගත්තේ නැත්නම් හදාගන්න බෑ. දැන් ඔයාලා අම්මලාට පුළුවන්. ඒගොල්ලන්ට ප්‍රැක්ටිස් නේ පුතේ. දැන් අපේ අම්මටත් ඕනේ කෑමක් හදන්න පුළුවන්. ඒගොල්ලන්ට හරි ප්‍රැක්ටිස්. ඕන රස කැවිලි වර්ගයක් හොඳට හදන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලන්ගේ අම්මලා එනවාද ඔයගොල්ලොත් එක්ක ප්‍රැක්ටිකල් යන්න? එන්නේ නැහැ නේද? එහෙනම් ඔයගොල්ලෝම තමයි හදන්න ඕනේ. ඒ නිසා හිමිහිට බඩු පුළුවන් දේවල් අරගෙන දැන් කෑම ಜಾති 50ක් තියෙනවා කියලා රුපියල් 50000 කියන්නේ නැහැ. ඔයාලට ඕක හදන්න. තේරුණානේ? කෑම වර්ග 50ක් විතරවත් අපි හිමිහිට හදමු. 50ක් කියන්නේ මෙහෙමයි. දැන් බත් වර්ග ගත්තොත් එක දවසේ පොංගල් බත්, ඊට පස්සේ කිරි බත්, මුං කිරි බත්, එළවලු බත්, එතනින් ගියාම නාසි ගුරාන්, කහ බත් ඔක්කොම බත් වර්ග එක දවසේ හදමු. සුප් වර්ගත් එහෙමයි. ඔක්කොම සුප් එක වර්ගයේ. සැලඩ් වර්ග ගත්තාම ඔක්කොම සැලඩ් එක වර්ග එක දවසේ හදමු. බීම ಜಾතිත් එක දවසේ හදමු. තේරුණානේ? එතකොට වියදම අඩුයි. දැන් හකුරු ගේනව නම් ගෙදරට හකුරු පුඩිනුයි එතකොට හකුරු වලින් හදන්න තියෙන පොංගල් බතුයි ඒ ඔක්කොම එකට හදන්න ලෑස්ති කරගෙන එක වගේ බඩු එකපාර ගේ. දැන් චට්නි හදනවා නම් අන්නාසි චට්නි, අන්නාසි ඉස්ටු ඒව හදන්න එකපාර අන්නාසි ගෙඩියක් ඔක්කොටම ගේන්න. තේරුණාද? ඒක කලවනාකරණය කරගන්න ඕගොල්ලෝ දැනගන්න ඕනේ.
ඊළඟ දවසේ ක්ලාස් එක පටන් ගන්නකම් ඉවසිල්ලක් නැහැ. ඒකනේ. ඊළඟ දවසේ මොනවද හදන්නේ? කමෙන්ට් කරන්න බලන්න. ඊළඟ දවසේ හදන්න ආසම කෑම මම දාන්නම් ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න. හරි. එහෙනම් ඔන්න දැන් මේ ටික ටීචර් දැන් ආයෙ අලුතෙන් බැදලා ගෙදර කට්ටියන්ට කන්න හදලා දෙනවා. ඔන්න බබාලා එහෙනම් අපි ගුලාබ් ජමුන් හදලා ඉවරයි. ඔන්න අපේ ෆයිනල් රිසල්ට් එක පොඩ්ඩයි මම ක්ලාස් එක උස්සලා පෙන්නන්න. ඔයගොල්ලෝ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ටීචර්ටත් ස්ක්‍රීන්ෂොට් එකක් එවන්න. හරිනේ? ටීචර්ටත් අම්මෝ මේකේ සූ මිස් කියන එක ඇහෙන්නේ නැහනේ. නෑනේ පුතේ. හරි දැන් ඇහෙනවනේ. දැන් ඇහෙනවනේ පුතේ. හරි. ඒ කාටද මොකද පුතේ? ඒ මොකද ඒකද්ද? ආයේ මේකේ සද්දේ. කවුද? හරි. මේ ඔයාලට ඇහෙනවනේ. හරි. එහෙනම් මේ ඔන්න ඊළඟ දවසේ හදන කෑම අපි බලමු මොනවද හදන්න පුළුවන් කියලා. එහෙනම් ඔන්න ෆයිනල් රිසල්ට් එක ඔයගොල්ලෝ මේ හදා ගන්න. හරිනේ? හරි. ඔව් පුතේ. මිස් මේ ගුලාබ් එක පුපුරනවානේ. පුපුරන්නේ පිටි වැඩි වෙලා. ආ. පාම් පිටි වැඩි ඇති. පුතේ දෙතුන් සැරයක් චුට්ටක් හදලා හදාගන්න. ගින්දර මොකක් හරි ප්‍රශ්නයක් හරි එහෙම වෙන්න ඇති බොහෝ දුරට. හරි අපි එහෙනම් ක්ලාස් එක එන්ඩ් කරමුනේ. මුකුත් ගැටලු නැහැනේ පුපුරන්නේ ඒකයි හොඳද? පිටිවල ප්‍රශ්නයක්.